ගුඩ් මෝනින් මගේ ආදරණීය යාළුවනේ. ඉතින් අද උදේම නිසා තමයි මම ඔයාලට ගුඩ් මෝනින් කියලා කතා කරේ. ඉතින් ඔයාලා ඉතින් ඔන්න ඉඳලම වීඩියෝ එක ඔන් කරපු ගමන් පාරේ ගියා ට්‍රැක්ටරයක්. ඉතින් අපේ ගේ තියෙන මම ඔයාලට කියලා ඇති පාර අයිනෙමනේ. ඉතින් සමහරට එළිය මේ වගේ වීඩියෝ කරනකොට සද්දේ වැඩිපුර ඇහෙනවා. මොකද නිතරම වාහන යන නිසා. ඉතින් මේ අද උදේ මං තේ බොන ගමන් මං කිව්වනේ මම මගේ මල් තවන්නට ආවා කියලා. මොකද ඊයේ දවසම මට මෙයාලා බලන්න එන්න බැරි වුණා. ඊයේ ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර මහන්සි චුට්ටක් වගේ විනාඩි 5ක් වගේ තමයි නිදා ගන්න හම්බුනේ. ඉතින් මහන්සි යනකම්වත් මොකදයි දන්නවද? එළියේ ඉඳන් අපි ගෙදර එනකොට අවුවේ එනකොට මුළු ඇඟම නිකන් පිච්චෙනවා වගේ. විශේෂයෙන්ම ඉස්කෝලේක ඉන්නකොට අර ගෙදරක ඉන්නා වගේ නැහැනේ. ඔෆිස් එකේ ඉන්නා වගේ නැහැ. මාරම සැරයි උඩ තියෙන ෂීට් දාපු ඒවා ගස් කොළන් වටේට නැහැ ගොඩක්. ඉතින් මාරම අමාරුයි. ඒ වගේම බයික් එකේ නැගලා එනකොට හැම මාර ටිකක් දුරයි. ඉතින් අවුවත් එක්ක හරි වෙහෙසයි හරිම අමාරුයි. ඔළුව පැලෙන්න කැක්කමයි. ඒ වගේ මැස් දෙකත් හරිම අමාරුයි අවුවට. ඉතින් ගෙදර ආව ගමන් ඇඟ සෝද ගන්නත් බෑ. මොකද අවුවේ ගිහිල්ලා ආව ගමන් හොඳ නැහැ කියනවනේ නාන්න ඇඟ සෝදන්න සීතල වතුර බොන්න. ඉතින් ඒක නිසා ඊයේ මං ඇවිල්ලා චුට්ටක් හාන්සි වෙලා හිටියා. හැබැයි ඉතින් ඉන්න උනේ නේ අපේ ලොකු එක්කෙනා. මේ මාසෙට මං අර බඩු ගත්තා. ඒ වගේ මේ නූඩල්ස් එකක් හොරෙන් කන්න අරගෙන. ඉතින් ඊට පස්සේ නැගිටලා ඒක හදලා දුන්නා. ඉතින් ඊට පස්සේ ගෙදර චුට්ටක් වැඩ ටික කරලා ටවුන් ගියා. ඔයාලට මං කියලා තියෙනවා මම එක්සෑම් එකකට ලෑස්ති වෙනවා කියලා. ඉතින් ඒකේ ටියුට් ටික අරගෙන එන්න තමයි ගියේ. ඉතින් ඒ ගිහින් එනකොට රෑ වුණා. කොහොම හරි මට ඊයේ දවසම මෙයාලා බලන්න එන්න බැරි වුණා. නැත්තම් මං හවසට හරි වතුර දානවා. මොකද උදේට සමහර දවස්වලට පරක් වුණාම මේක කරන්නේ නැතුව ඉස්කෝලේ යනවා. ඉතින් ඊයේ බලන්නම බැරි වෙච්ච නිසා මං හිතුවා අද උදේම මෙයාලා ළඟට එන්න ඕන බලන්න කියලා. මොකද අද මට 9ට තියෙන ඔන්ලයින් පේපර් එකක් ලියන්නත්. ඉතින් ඔය අතර ඉක්මනට දැන් උයා ගන්නත් ඕන. මෙයාලා බලන්නත් ආවා. ඉතින් මම මේ වෙලාවේ කියන්න හිතුවා ඊයේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්මා. ඉතින් ඒකේ මට ලොකු මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මොකද ඇත්තට මෙහෙම වෙන්න හේතුවත් මට තිබ්බ කලබල ගතිය. කොහොම හරි කවද්ද අඟහරුවාදා මම ඉස්කෝලේ ගියෙත් නැහැ. අම්මා බලන්න අක්කලගේ ගෙදර ගියා. ඒ ගිහිල්ලා එද්දි ගිනි ගහන අවුවයි. ඉතින් ඉක්මනට ගෙදර එන්නත් ඕන. ඉක්මනටම කඩේට ගිහිල්ලා ඔස්මෝකෝට් 10 එකෙන් තමයි මම ඉල්ලුවේ. සාමාන්‍ය මම ඊට කලින් හැම සැරේම ඉල්ලන වර්ගෙ මෙයාලා දුන්නා. ඉතින් ඒ නිසා මම එදා එක බැලුවෙත් නෑ. එහෙම ගෙදර අරගෙන ආවා. ගෙදර අරගෙන ඇවිල්ලත් හවස් වෙලා තමයි මම මේ පොහොර එක දාන්න කියලා හිතුවේ. ඉතින් මං හිතුවා ඒ පොහොර එක දාන එක මම වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් ඒක ගෙයින් එහෙම shopping කවරෙත් එක්කම තවානට අරගෙන ඇවිල්ලා ඊට කලින් වීඩියෝ ටික අරගෙන මම මල් තවාන වීඩියෝ එකක් ගත්තා ඔයාලට. ඒක අරගෙන පොහොර එක මම ඔයාලට පෙන්නුවා මිසක් මම ඒක දිහා බැලුවේ නැහැ. සාමාන්‍ය මට එන්න එකෙන් ඉල්ලුවා මෙන්න එක දෙනවා ඒගොල්ල. කොහොම හරි මේ සැරේ මට දීලා තියෙන්නේ කේක්. ඉතින් ඕක මම දැක්කෙත් නැහැ. පැකට් එක කඩද්දි මම බැලුවෙත් නැහැ. වීඩියෝ කරද්දි මම දැක්කෙත් නැහැ. වීඩියෝ එක පස්සේ එඩිට් කරද්දි දැක්කෙත් නැහැ. ඒ කියන්නේ අර විමසිල්ලෙන් ඒ දිහා නිතර බැලුවේ නැහැ මම. මොකද මම හැමදේම ඇත්තටම කරන්නේ වෙලාව මන්දිකම ඉක්මනට කොහොම හරි මේක කරගන්න ඕනකමද. ඉතින් වීඩියෝ උනත් මට ඔයාලට අර පිළිවෙලට දවස් දෙකෙන් දෙකට තුනෙන් තුනට දාන්න වෙන්නේ තියෙන වැඩත් එක්ක හරි අමාරුයි. ඉතින් ඒ නිසා ඉක්මනට වීඩියෝ ගුණත් එඩිට් කරලා දැම්මම මිසක් දැම්මට පස්සෙවත් වීඩියෝ එක ඉවර වෙනකම් මම බැලුවේ නැහැ. ඉතින් මගේ වීඩියෝ එක බලලා එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා ඔස්මෝකෝඩ් K1 කියලා. ඉතින් ඒකත් එක්ක මම පොඩ්ඩක් කල්පනා කරා මොකද්ද මේ ඔස්මෝකෝඩ් K කියන්නේ කියලා. ඊට පස්සේ මම කොහොමවත් මගේ වීඩියෝ එක බලද්දි අනේ මම දැක්කා මම ඔස්මෝකෝඩ් පොහොර එක අල්ලගෙන ඉන්න තැන තියෙන්නේ N අකුර නෙමෙයි K එක. අයියෝ මට ඒක දැක්කට පස්සේ මාර මවුල් ගියා.
මේ මොකද මම සාමාන්‍ය ගස් කට් කරලා අපි දාන්නේ එන්න එකෙන්නේ. ඉතින් මං දාලා තියෙන්නේ කේකින් කියලා. ඉතින් මොකද ඒක මල් පිපෙන්න දාන එක. ඔස්මොකෝට් එන් කියන්නේ පැල කුඩා අවදියේ දාන පොහොර එකක්. ඒ වගේම ගස් කට් කරන්න කලින් කට් කරන ගහට දාන එක. ඒ වගේම කට් කරාට පස්සේ අපි දානවා නම් පොහොරකේ දාන්නෙත් එන් එක. ඉතින් මම දාලා තිබ්බේ කේ එක. කේ කියන්නේ ඇන්තෝරියම් ගස්වල ටිකක් වර්ධනය වෙච්ච ගස්වල මල් පිපෙන්න දාන පොහොර එකක්. ඉතින් මම අර පැල එන්න දාලා තියෙන්නේ ඔස්මොකෝට් කේ එකේ. ඉතින් කොහොම හරි ඒක මට ඒ වෙලාවේ හෙන්නම අවුල්. මොකද මම ඔයාලට පෙන්නලා තියෙනෙත් වැරැද්දක්නේ. මේ ඔක දන්න අය දන්නවා, නොදන්න අය දන්නේ නැහැ. එන් කියලා මම හැබැයි කිව්වා. ඒක නිසා මං හිතනවා ගොඩක් අයට ඒක තේරුයයි. හැබැයි ඔස්මොකෝට් කේක දාන්නේ නැහැ කට් කරන පැලවලට. ඉතින් මම හිතුවා කොහොම හරි ඉක්මනින් ඔයාලට ඒ ගැන නිවැරදි කිරීමක් කරන්න ඕන කියලා. ඉතින් ඒ නිසා තමයි හදිස්සියෙම මං මේ උදේ මල් තවන්නට ඇවිල්ලා ඒ ගැන ඔයාලට මේ චුට්ටක් කතා කරලා කිව්වේ. ඉතින් ඔන්න මම මෙච්චර කාලයක් මගේ ඇන්තෝරියම් පැලවලට පොහොර දැම්මා. කිසිම වැරැද්දක් එහෙම මිස්ටේක් එකකින් වෙන පොහොර එකක් දාලා තිබුණේ නැහැ. හැබැයි මේ ඊයේ පෙරේදා මට ඔන්න ඔය වැරැද්ද වුණා. මගේ තිබ්බ කලබලයට වැඩවල තියෙන අධික බව. මොකද මට දවස ගත්තොත් දවස් ඊළඟට මෙන්න මේක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා. ඉතින් වැඩිකමත් එක්ක තියෙන වැඩ ඉක්මනට කරන්න තමයි try කරන්නේ. ඉතින් ඔන්න ඒක නිසා මම පොඩ්ඩක් එළියට ගියා. මොකද අපේ වත්තේ රිලව් වෙනවා. රිලව් ගොඩක් පොඩ්ඩක් ගස්වල දඟල නිසා මං ගියා චුට්ටක් පන්නලෙන්න. ඉතින් ඒ අතර ඔන්න මට කර හිටපු කතාවත් චුට්ටක් අමතකුණා. කොහොම හරි ඉතින් එහෙම වැරදීමක් වෙලා නැහැ. එදා මට ඒක සිද්ධ වුණා තිබ්බ වැඩත් එක්ක. මොකද මම හරි ඉක්මනට ඕක කරේ. මොකද මට හවස ක්ලාස් පටන් ගන්න කලින් ඊළඟට මං උයන්න ඕන. මම නාලා හිටියෙත් නෑ. ඒවා කරගන්නත් ඕන. මොකද 7:30 වෙදි ක්ලාස් එක පටන් ගන්නවා. ඊට කලින් උයා ගන්නත් ඕන. මං මොන බබාලේ අතර මැද්දේ කියන ඒවා කරන්නත් ඕන. ඉතින් ඔය කලබලෙත් එක්ක මට වීඩියෝ එක කරගන්නත් ඕනකම තිබ්බා. මොකද මගේ channel එකට අපි අර දාන පිළිවෙලට එක දිගට ළඟින් ළඟ වීඩියෝ දැම්මේ නැත්තම් channel එකේ reach එක අඩු වෙනවා. ඉතින් මේ දවස්වල මගේ channel එකේ reach එක හොඳටම අඩු වුණා. මොකද එක්සෑම් එක ඔය හේතුත් එක්ක මට කිසිම වීඩියෝ එකක් දාගන්න හම්බුනේ නැහැ. ඒ වගේම ඉතින් හරි අවුල් තිබ්බා. ඉතින් ඒ නිසා තමයි මම ඉක්මනට මොකද වැදගත් වීඩියෝ එකක් දාන්නත් ඕනේනේ. එහෙම මෙහෙම සාමාන්‍ය වීඩියෝ එකක් දාන්නත් බෑ. මොකද ගොඩක් අර අඩුපාඩු හොයන අයත් ඉන්නවනේ. ඉතින් ඒක නිසා වැදගත් කියලා හිතෙන දෙයක් තමයි මම දාන්නේ මේ channel එකේ. කොහොම හරි මේ ගැන වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා තමයි ඉක්මනට කලබලයට මං කරේ. ඔස්මොකෝට් එකේ නමවත් පැකට් එක මම බැලුවේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ වැරැද්දක් මට වුණාම ඉතින් මට හරි අවුල්. මොකද මම නිකන් අර වීඩියෝ එකෙන් මම වැරදි දෙයක් ඔයාලට පෙන්නුවා වගේ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ඒක මේ විදිහට නිවැරදි කරේ. ඉතින් එහෙනම් ඔන්න මම නැවත සැරයක් කියනවා ඔස්මොකෝට් එන් එක තමයි මට දාන්න ඕන උනේ. හැබැයි මම පැකට් එක බැලුවේ නැති නිසා තමයි කේක දැම්මේ. හැබැයි ඒක ගැටලුවක් නෑ කියලා මම දන්න කෙනෙක්ගෙන් අහලා බැලුවා. මෙයා කිව්වා දැන් ඉතින් කරන්න දෙයක් නෑ. එන් එක මං කලින් දාලා තිබ්බා ඒවට. දැන් කේක යට ටික අයින් කරන්න බෑනේ මට හොයලා. කමන්නේ. කොහොම හරි ඔන්න මං ඔයාලට කියනවා ඔස්මොකෝට් එන් එක තමයි අපි පැල කට් කරහට පස්සේ හෝ කට් කරන්න කලින් අපි ඒ පැල ඇන්තෝරියම් ගහට මාධ්‍යයට දාන්න ඕන කියලා. ඉතින් ඔන්න කොහොම හරි මම දැන් ඉන්නේ මගේ මල් තවානේ. ඉතින් අද උදේම මම මෙයාලට වතුර දාන්නත් ඕන. වතුර ටික දාලා අර කොළවල වතුර වේලෙන්න කලින් පොහොර දාන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා කොළවල තියෙන වතුර ටික වේලුණාට පස්සේ අද මම මෙයාලට දාන්න ඕනේ මොනවද මේගොල්ලන්ට අද දාන්න ඕන මම දිලීරනාශක. මොකද ඒක ගොඩක් දවස් පහු කරන්න බෑ. හැම මාසෙට දෙසරයක්වත් දානවා නම් හොඳයි. මොකද දැන් මේ දවස්වල මගේ කොළ සමහර ඒවා පොඩ්ඩක් කහ වේගෙන එනවා. ඒක නිසා මම මෙයාලට අද දිලීරනාශක ස්ප්‍රේ කරන්න ඕනේ.
ඉතින් කොහොම හරි උයන්න කලින් මේක කරගන්න ඕන. ඔන්න ඉතින් බලන්න 9ට ටියුට් එක ලියන්න ඕන. දැන් තවාන ඉන්න ඉතින් ඉක්මනට වැඩ කරගන්න ඕන. පාන්දර ඇහැරුනේ නැහැ. පාන්දර 4ට හැබැයි ඇහැරුණා. ඇහැරලා මම චුට්ටක් පාඩම් කරගත්තා. මේ ඉතින් අනේ මන්ද රැකියාවක් කරනකොට හරිම කාර්යබහුලයි රැකියාව. ඒ වගේම එකම වයසේ පොඩි බබාලා ඉන්නකොට පොඩ්ඩක් අපහසුයි ගෙදර වැඩ කටයුතුත් එක්ක. හස්බන්ඩ් උදව් කරන්නේ නැතුව නෑ උදව් කරනවා. හැබැයි ඒ වුණාට කොච්චර කොහොම වුණත් වැඩ කටයුතු වැඩි. මොකද එක්සෑම් එකකුත් තියෙද්දි අර විභාග බයත් එක්ක මනස පීඩාකාරී බව වැඩි. ඉතින් එහෙනම් විනාඩි 10ක් ගිහිල්ලා ඔයාලට චුට්ටක් මම මගේ මල් පැලත් පෙන්වන්න. මම මෙන්න මෙයාලගේ නම ඔයාලට චුට්ටක් කියන්න. මේ බලන්න මෙයා නම් හරිම ලස්සනයි. මම මෙයාට හරි ආසයි. ඉතින් මගේ ළඟ තිබ්බට මට සල්ලි අවශ්‍යතාවත් එක්ක මම මේවා සේල් කරා. ඉතින් හිතන්නකෝ මෙන්න මේ වගේ ගස් ටිකක් එක තැන තියෙනකොට සුදු පාට මල් පිපුණාම මාරම ලස්සනයි. ඉතින් මම මේකයි මේ දෙකම ෂෙරා වයිට් මේ දෙක මම සේල් කරන්න නැහැ කියලා හිතුවා. මේ දෙකෙන් පැල ටිකක් හදාගන්න තමයි මේක මේ තියෙන්නේ. අනික ෂෙරා වයිට් ටිකක් ලොකු වෙනවා. කොළ එහෙම ලොකුයි. මේ බලන්න කොළ ලොකුයි. ගහක් ටිකක් හොඳ ලස්සනට තියෙනවා. ඉතින් මේ ගස් දෙක විතරයි මට දැනට තියෙන්නේ. මේ වගේ පැල ටිකක් හදාගන්න තියාගෙන ඉන්නේ. අනේ මේ බලන්න මේ කොලෙත් කාලා මම ඇබමැක්ටින් බෙහෙත් එක මං වලට එදා පෙන්නුවානේ. හැබැයි එදා මං හවස මේ පොහොර එක දාලා වතුර දැම්මා. මොකද පැල ටිකක් වේරිලා වගේ තිබ්බ නිසා. ඊට පස්සේ මට රෑ දාන්න හම්බුනේ නැහැ. ඒ ටිකට මේ බලන්න කොළ කාලා අයියෝ මට නම් හරි දුක්ඛයි මෙහෙම දකිද්දි. මගේ අර කලින් තවානේ මේවා තිබ්බේ බිමනේ. ඉතින් බිම තිබ්බහම මගේ ගොඩක් කොළ මෙන්න මෙහෙම චූටි කොළ මේ කන සතා කවුරු ඇවිල්ලා කන්න ගත්තා. ඉතින් ඊට පස්සේ තමයි මට ඕනුනේ කොහොම හරි බිම තියෙනක හරියන්නේ උඩින් තියාගන්න ඕනේ කියලා. දැන් උඩින් තිබ්බට පස්සෙත් ඔන්න ආයෙ බෝ වෙලා. ඉතින් බලන් ඉඳලා හරියන්නේ අද හවස ඒකත් කාලා. අනේ මේ අද හවස නම් කොහොම හරි ඇබමැක්ටින් එක මම ස්ප්‍රේ කරනවා. මේ ලස්සන ලිවියම් මලක් ආව අලුත මම මේ ගහ කට් කරා. ඒකේ උඩ කෑල්ල තමයි මේ වෙනම පොට් එක හදලා තියෙන්නේ. මේ බලන්නකෝ ලිලි පින්ක් එකක් වටේ පැල දාලා තියෙන හැටි වලට පේනවා ඇති මේ ලස්සනට තියෙනවා. ඉතින් ඔයා දන්නවද මේ කට් කරන ගස් වලින් මෙන්න මේ පැල එනවනේ. මේ පැල ලොකු වෙලා අපි ගලවනවනේ. මේ ගැලෙව්වට පස්සේ ඔයා දන්නව ඇති ආයෙ දෙතුන් සැරයක් අපිට මේ වගේ පැල ගලවන්න පුළුවන්. ඒ කියන්නේ පැල එනවා. ඒක ගැලෙව්වම ආයෙ පැල හැදෙනවා. එහෙනම් ඉතින් මම හිතනවා අදට කියන්නේ මේ කලබලේ කරපු වීඩියෝ එකක් ඔයාලට මට අර වැරද්ද නිවැරදි කරන්න ඕන නිසා ඔන්න ඉතින් එහෙනම් ඇති කියලා මම හිතනවා මේ වීඩියෝ එක මට වැඩ ටික කරගන්නත් ඕනේ. එහෙනම් ඉතින් මගේ ආදරණීය යාළුවනේ මේ වීඩියෝ එක බලන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම සමහරට ඔයාලගේ වීඩියෝ ඇත්තටම බලනවා. මට කමෙන්ට් කරන සම යාළුවෝ ඉන්නවා. ඒ හැමෝටම මට ඇත්තටම කමෙන්ට් එකක් දාගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මම හිතලම වෙලාවකට එයාලව මේවා කරලා මම කමෙන්ට් එක දානවා. හැබැයි මම අනිවාර්යෙන් ඔයාලගේ වීඩියෝ බලනවා. මට කමෙන්ට් එකක් දාන හැම කෙනාගේම සමහරට මම සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද තියනවද කියලා බලලා අඩු ගානේ සබ්ස්ක්‍රයිබ් එක හරි ඔබනවා. කමෙන්ට් එකක් දාන්න බැන ලයික් එකක් හරි දානවා. සමහරට කමෙන්ට් එකක් ඔය වෙලේ හරි මම නොදා ඉන්නේ අනිවාර්යෙන් දානවා වෙලාවක් ලැබෙන විදිහට. ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ වීඩියෝ බලන ඔයාලගේ channel වලට මම ගිහින් බලනවා. ඉතින් මට ආදරණීය කමෙන්ට් දාන ඒ ඔයාලට හැමෝටම මම ගොඩක් ආදරේ. ඇත්තටම ඔයාලගේ ඒ ආදරණීය වචනයක් දකිනකොට මාර හිතට සතුටක් ලැබෙනවා. තමන්ගේ ආගෙන්වත් ලැබෙන්නේ නැති සතුටක් ඔයාලගේ වචන වලින් දෙනකොට මාර සතුටින්. මොකද තමන්ගේ ආයේ හිත සතුට වෙන වචනයක්වත් කියන්නේ නැතුව එහෙම අපේ අඩුපාඩුම හොයන අය ඉන්නවනේ. මොකද හොඳක් කියලා කෙනෙක්ගේ හිත සතුට කරන්න එයාලා දන්නේ නැහැ. අඩුපාඩු වැරදි විතරක් කියලා හිත රිද්දන්නේ එයාලා හොඳට දන්නවා. ඉතින් එතකොට හරි දුකයි.
හොඳක් කියලා නරකක් කිව්වනම් කම්මක් නැහැ. එතකොට දෙක බැලන්ස් වෙනවනේ. එහෙම නෑ. ඉතින් එතකොට මේ YouTube channel එක හරහා ඇත්තටම ලොකු තෘප්තියක් ලබනවා, සතුටක් ලබනවා. අපි නොදන්න අය අපේ හිතට පුංචිම පුංචි වචනකින් හරි සුවපත් කරනකොට ඇත්තට මේක ගොඩක් ලොකු පිනක් තව කෙනෙක්ගේ හිතට පුංචිම හරි සතුටක් ඔයාලේ දෙන එක. ඉතින් ඒ ආදරණීය හිත් තියෙන ඔයාලත් එක්ක රැඳිලා ඉන්න ලැබීම සතුටක් කියලා හිතනවා. දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. ඉතින් මම හිතනවා සමහරට අපි ළඟම අපි වටේ ඉන්න අයට අපිව තේරුම් ගන්න බැරි වුණාට අපි නොදකපු මේ විදිහට අපිව දැකලා අපි කතා කරන වචන වලින් අපේ අදහස් වලින් අපිව තේරුම් ගත්ත ගොඩක් අය ඉන්නවා කියලා අපේ රටේ. අඩුපාඩු කියනකොට එයාගේ හොඳ දේවලුත් 50%ක්වත් කියන්න ඕන. ඒක තමයි මම නම් දන්න විදිහට මම ඉගෙන ගත්ත දේවල් එක්ක මට හිතෙන්නේ මිනිස්සෙක්ට වැරදිම කියන්න හොඳ නැහැ. එයාගේ හොඳත් කියන්න ඕන. හොඳ කියලා වැරදි කියනකොට ඒ කෙනාගේ හිතට ලොකු දුකක් නෑ. එයා කියලා දෙන වැරද්ද වුණත් පිළි අරගෙන හැදෙන්න බලන්න. හැබැයි හැම වෙලේම කෙනෙක්ගේ අඩුපාඩු, වැරදි, චෝදනා, මදි පුංචිකම් ඕවම කියනකොට කට වැරදීම්, අත් වැරදීම් හැම වෙලේම කියනකොට ඇත්තටම එපා වෙනවා. තව කෙනෙක්ගේ අඩුපාඩු කියනකොට ඒ කියන අය දැනගන්න ඕන තමන් අතිනුත් අඩුපාඩු ඇත්තටම වෙනවා කියලා. ඉතින් සමහර අය එහෙම හිතන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. තමන් 100%ක් හරි කියලා තමයි හිතන්නේ. ඉතින් කමන්නේ කවුරු කොහොම අනික් අය ගැන හිතුවත් තමන් ගැන දන්නේ තමන් ඇරෙන්න වෙන කවුද? අනික් අය දකින්නේ එයාලගේ සිතුවිලි එයාලගේ හිතන විදිහ අනුව. එහෙනම් ඉතින් මගේ ආදරණීය යාළුවනේ අදත් මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හැමෝම හම්බෙන්නේ නම් හැමෝටම සුබ දවසක් සතුටින් පරිස්සමින් ඉන්න ගිහින් එන්න.